ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අංක B 1083 ඇලයිරත් 2018 දරන නඩුවේ පළමු විත්තිකරු චතුත් මදුසංකේ. ඔහුව 2018 9/16 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය විමර්ශනාංශය 1 මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ 2018 9/17 වැනිදාය. චෝදනාව වූයේ මාස් ඉන්වෙස්ට් පුද්ගලික සමාගමේ මර්චන්ඩයිස් නිලධාරී වශයෙන් සේවය කරන කාලය තුල ඇමරිකන් ඩොලර් 8,25,191ක් හෙවත් රුපියල් මිලියන 123යි 7,78,733ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කර වංචා කර තිබීමයි. මේ දක්වාම චෝදනා ගොනු කර නොමැත. නඩු ප්‍රමාදය වසර 6කට වැඩිය. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ආරම්භ කරන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූයේ ශානි අබේසේකරය. දැන් චතුත් මදුශංකට නගා තිබෙන අමූලික බොරු චෝදනාව ඔප්පු කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් සැකකාරයෙකු වශයෙන් සැලකීමට තරම් සාක්ෂි නොමැති බැවින් අත්‍යවශ්‍ය ලේඛනද ගරු අධිකරණයට ඉදිරිපත් කිරීම මගහරිමින් ඔහුට චෝදනාව පිළිගෙන නඩුව ඉවර කර ගන්නා ලෙසට බලපෑම් කරනු ලබයි.